Hello, this is Anne. අද අපි කතා කරන්න යන්නේ අපගේ එදිනෙදා ජීවිතයේ අපි බොහෝ වෙලාවට සාදවලට නැත්නම් විවාහ මංගල්‍ය උත්සවවලට නැත්නම් අපේ ෆැමිලි එකත් එක්ක එළියට යනවා කෑම කන්න restaurants වලට hotels වලට. In our everyday lives, we often visit hotels and restaurants for parties, weddings and dining outs. ඔබ රෙස්ටරන්ට් එකකට හරි හොටෙල් වලට ගියාම ඔයගලන්ට දකින්න පුළුවන් ලස්සනට ටේබල් සිටින් එක කරලා නැප්කින් එකක් තියලා එක ප්‍රමාණයේ වීදුරු එක ප්‍රමාණයේ පිඟන් එතකොට හැඳි ගෑරපු පිහි ඒ වගේ ඒවා ලස්සනට තියලා තියෙනවා. We may notice the beautiful table settings that include napkins, various sizes of plates, glasses, spoons, forks and knives. ඒ මේසේ උඩ ලස්සනට තියලා තියෙන දේවල් අපි හරියටම භාවිතා කරන්න දන්නවද? එහෙම නැත්නම් මේ මේසෙදී අපි ඇසිරෙන්න ඕන විදිහ ගැන අපි දැනුවත්ද? But do we really know how to use them properly? And are we aware of the necessary table manners? ඇයි අපි මේ දේවල් ගැන දැනුවත් විය යුත්තේ? Why we should know all this? අප ආහාර ගන්නා මේසයකදී හොඳට හැසිරීම නැත්නම් ඒක ආහාර ගන්න අතරතුරදී හොඳට හැසිරීම තව කෙනෙක් තුල නැත්නම් අපි ඉදිරියේ ඉන්න අනිත් අය තුල විශිෂ්ට හැඟීමක් ඇති කරනවා. Having good table manners is a key to making a great impression. ඔබත් සමග ඉන්න අයට ඔබ පෙන්නනවා ඒ දේවල් ගැන හොඳ දැනුමක් තියෙන බව. ඒ වගේම ඔබව ඉදිරිපත් කරන ආකාරය ගැන ඔබ සැලකිලිමත් බවත් අනිත් අයට පෙන්නනවා. ඒ ඔබගේ වෘත්තිමය වශයෙන් සාර්ථකත්වයට බොහෝසෙයින් උපකාරී වෙනවා. You show others that you care about how you present yourself, which can really help you succeed professionally. Let's learn some good table manners. අපි දැන් කෑම මේසයක් ළඟ හැසිරිය යුතු ආකාරය ගැන බලමු. First of all, before the meal, you should place your napkin on your lap. පළමුව ආහාරයට ප්‍රථම ඔබගේ මේසය තිබෙන ඒ නැප්කින් එක ඔබගේ උකුල මත එලාගත යුතුයි. Next, keep all your personal items off the table, such as your sunglasses, car keys, handbag, purses, etc. දෙවනුව ඔබගේ පෞද්ගලික දේවල් මේසය මත තැබීමෙන් වළකින්න. ඔබගේ car key එක නැත්නම් ඔබගේ handbag එකක් හරි purse එකක් හරි sunglasses දෙකක් හරි කිසිම දෙයක් මේසය මත තබන්නට එපා. During the meal, wait until all the guests are served and the host begin eating before you begin eating. So don't be hurry to serve your food. ඊට පස්සේ අනිත් අමුත්තන් බෙදා ගන්නකම් ඉන්න ඕනේ. කලබල වෙන්න එපා. ඔබ මුලින්ම බෙදා ගන්නට. එහෙනම් අනිත් අය බෙදා ගන්නකම් ඉන්න ඕනේ. ඒ වගේම ඔබට ආරාධනා කරපු කට්ටිය. ඒගොල්ලෝ කන්න පටන් ගන්නකම් පොඩ්ඩක් ඉන්නට වෙනවා. And then don't forget to chew your food mouth closed. හැමතිස්සෙම මතක තියාපා ගන්න ඔබ කනකොට කට වහගෙන තමයි හපන්න ඕනේ. කට ඇතුලෙන් කට කෑම එළියට පේන්න කෑම හපන්න බෑ. And don't forget to pass the salt and pepper together. If someone asks you to pass the salt, so please pass it together. කවුරු හරි කෙනෙක් ඔයගලන්ට මේසෙ උඩ තියෙන ලුණු එක හරි නැත්නම් ගම්මිරිස් එක හරි ඉල්ලුවොත් මතක තබා ගන්න ඒ දෙකම එකටමයි දෙන්නට ඕනේ. එකක් තනියෙන් පාස් කරන්න බෑ. Hold the utensils in the continental style. හැඳි සහ ගෑරොප්පු අල්ලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් යුරෝපීය ක්‍රමය සහ ඇමරිකානු ක්‍රමය. මේ යුරෝපීය ක්‍රමයට තමයි continental style කියලා කියන්නේ. This is the way of holding the fork. Always use your left hand side to hold the fork and your right to hold your spoon or the knife. නිතරම මතක තබා ගන්න ඕනේ වම් අත භාවිතා කරන්නේ ගෑරොප්පු අල්ලා ගැනීමට සහ දකුණු අත භාවිතා කරන්නේ හැන්ද හෝ පිහිය අල්ලා ගැනීමට. මේ පින්තූරය ඔබට දකින්නට පුළුවන් ගෑරොප්පුවක් අල්ලා ගන්න නිවැරදි ක්‍රමය. When finished eating, position your silverware to tell the server you are done. This is the way you should place your silverware, fork and the spoon to tell the server that you are done or you are still having your meal. ඔබ ආහාර තවම ගන්නවා නම් නැත්නම් ආහාරය අරගෙන අවසන් කියලා අපිට ආහාර බෙදන්නට කියන්නට අවශ්‍ය නැහැ කටින්. මේ විදියට හැන්ද සහ ගෑරොප්පුව තැබීමෙන් ඔබට පුළුවන් ඔවුන්ට ඉංගියක් දෙන්නට අපි කාලා ඉවරයි. නැත්නම් අපි තවමත් කනවා කියන එක.
පළවෙනි පින්තූරයේ තිබෙන ආකාරයට හැන්ද හා ගෑරොප්පුව අරස් හතට තැබීමෙන් ඔබ කියන්නේ ඔබ මදකට පොඩි විවේකයක් ගන්නවා තවම කන ගමන් ඉන්නේ කියලා. දෙවෙනි පින්තූරයේ පෙනෙන ආකාරයට දෙකම එකම පැත්තකට තැබීමෙන් ඔබ කියන්නේ ආහාර අරගෙන අවසන් පිඟාන ඔවුන්ට අරගන්නට පුළුවන් කියන එකයි. Finally, if you are leaving your place while having the meal, don't leave your napkin on the table because the other people don't want to see your dirty napkin. So leave it on your chair. After you finish your meal, you can leave your napkin on the table. ඔබ කෑම කන අතරතුර නැගිටලා කොහෙට හරි යනවා නම් ඔබගේ ඒ නැප්කින් එක මේසය මත තබන්න එපා. මොකද ඔබගේ ඉදිරියේ ඉන්න අයට ඒ කිලුටු වෙච්ච නැප්කින් එක පේන්නට තියන්න එපා. ඔබට පුළුවන් ඒක ඔබගේ පුටුව මත තියලා යන්න. ඔබ කෑම කාලා අවසන් නම් පමණක් ඒ නැප්කින් එක මේසෙ උඩින් තබන්නට පුළුවන්. Every country has their own table manners. So if you know any table manners which your country has, which I didn't mention in this video, you can write in your comment section, mention your country and the table manners. So it will be helpful to other people too. හැම රටකටම ආවේනික වූ ආචාර සහ විධි තියෙනවා. මම මෙහි සඳහන් නොකරපු දෙයක් ඔබේ රටේ තියෙනවා නම් ඔබට පුළුවන් ඔබේ රටේ නම සඳහන් කරලා ඒ පුරුදු මොනවද කියන එක comment section එකේ comment කරන්න. එය දන්නේ නැති අයට හෝ තවත් රටකට යන්නට බලාගෙන ඉන්න කෙනෙක්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. Enjoy your meal. See you in another video. Bye from Anne.